ජැක්සන් ඇන්තනි මහත්මයාට කවුරුත් දුන්නේ නැහැ ශෝක දින හෝ එහෙම නැත්නම් ඒ අවශ්‍ය ගෞරවය. ඔහු ලෙඩ ඇඳේ ඉද්දි ඔහුගේ මරණය වනතුරු නිින්ද කියපු නැති අය තමයි මේ ආණ්ඩුවේ අනුගාමිකයෝ. ඔහුගේ ලෙඩ ඇඳේ ඉද්දි ඔහුගේ ශරීරයට සවි කරලා තිබුණු ආධාර ඉවත් කරනකම් මේ නරුමයෝ දැඟලුවා. යුපුන් අබේකෝන් දුවනකම් හොඳයි. යුපුන්ට තියෙන මතය ප්‍රකාශ කරාට පස්සේ කෙටුදුන දාවර සූර්යා ලංකාව බිහි කරපු දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා. ඔහුගේ අදහස ප්‍රකාශ කරාම ඔහු දේශද්‍රෝහියෙක් වුණා. ඒ නිසා මගේ සන්නද්ධ ව්‍යාපාරයට කියලා ඒ මිනිසුන්ගේ මූණු කුඩු වෙන්න වැඩ තියපු දේශපාලන ව්‍යාපාරයක් පිටිපස්සේ තමයි මේ අනුගාමිකයෝ ඉන්නේ. විජේ කුමාරතුංග, සායරික ගෝමස්, ප්‍රේමකීර්ති දල්විස් ඝාතනය කරේ මේ දේශපාලන ව්‍යාපාරය විසින් තමයි. නන්දා මාලිනී මහත්මියගේ අභාවය සම්බන්ධ අපේ තිබෙන කනගාටුව සහ ශෝකය සහයට අවශ්‍ය ආචාර්ය පක්ෂයේ විදිහට අපි පුද කර සිටිනවා. විශේෂයෙන්ම ලංකාවේ ගීත සාහිත්‍යයට ඉතා අර්ථවත් මිහිරි ගීත විශාල ප්‍රමාණයක් සෑම ශේෂ්ත්‍රකම් පාහේ එතුමිය දායාද කරලා තිබෙනවා. ඒ නිසා එතුමියට අවශ්‍ය ගෞරවය ලබා දෙන අතරෙම ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණය මගින් ඇයව එක්තරා පක්ෂයකට එහෙම නැත්නම් මාලිමාවට හෝ ජනතා විමුක්ති පෙරමුණට නතු කර ගැනීමට දරන උත්සාහයත් අපි මේ අවස්ථාවේ පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා. ඇය මේ රටටම අයිති ජාතික වස්තුවක්. නන්දා මාලිනී මහත්මිය හැම ශේෂ්ත්‍රකම ගීත ගායනා කරලා තිබෙනවා. දේශානුරාගී ගීත ගායනා කරලා තිබෙනවා. ප්‍රේමයේ සම්බන්ධව ගායනා කරලා තිබෙනවා. සමාජ අසාධාරණ ගායනා කරලා තිබෙනවා. එබඳු කාන්තාවක්. ඒ වගේම ඇයගේ ජීවිතයේ තරුණ කාලයේ සහ මැදිවියට පෙර යුගයේ හිටපු අදහස් වල නෙමෙයි ජීවිතයේ අවසාන කාලයේ සිටි. ඒ නිසා ඇය මේ රටටම අයිති වස්තුවක්. මේ රටේ පුදුම ප්‍රශ්නයක් මේ ඊනියා පුනරුද්දෙන් බිහි වෙලා තිබෙනවා. මිනිහෙක් මරණාසන්නව සිටීමේදී හෝ මිනිහෙක් මරුණට පස්සේ මිනිහාගේ දේශපාලන කුලය කුමක්ද කියලා සොයලා බලන අමනුෂ්‍යෝ පිරිසක් මේ රටේ දැන් බිහි වෙලා තිබෙනවා. මේ අමනුෂ්‍යෝ වැඩිපුරම ලඝුගත වෙලා ඉන්නේ මාලිමාව සමග. මාලිමාවේ මධ්‍යගත යාන්ත්‍රණයකින් මේක කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාලිමාවට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී. ඔවුන්ගේ අනුගාමිකයන් සියලු දෙනාම මිනිස්සෙක් ලෙඩ ඇඳේ ඉන්නකොටත් ඒ මිනිස්සයා මේ ගියාට පස්සෙත් බලන්නේ මිනිස්සයා මේ රටට කරපු සේවය ගැන නෙමෙයි. ඒ වෙනුවට මේ පුද්ගලයාගේ දේශපාලන මතය මොකක්ද කියලා. අපිට මතකයි ජැක්සන් ඇන්තනි මහත්මයා සකල කලා වල්ලභ විදියට මේ රටේ විරුදාවලිය ලැබපු සියලුම ශේෂ්ත්‍රවල සිනමාවේ වේදිකාවේ චිත්‍රපටිවල ඒ විතරක් නෙමෙයි තෙල් නාට්‍යවල නිෂ්පාදකවරයෙක් නළුවෙක් විදියට ගායකයෙක් විදියට හැම ශේෂ්ත්‍රයකම දක්ෂතා දක්වපු පුද්ගලයෙක් මේ රටේට ජාතික ව්‍යාපාරයට ඉහළ දායකත්වයක් දී පුද්ගලයෙක්. ඔහු ලෙඩ ඇඳේ ඉද්දි ඔහුගේ මරණය වනතුරු නිින්ද කියපු නැති අය තමයි මේ ආණ්ඩුවේ අනුගාමිකයෝ. ඔහුගේ ලෙඩ ඇඳේ ඉද්දි ඔහුගේ ශරීරයට සවි කරලා තිබුණු ආධාර ඉවත් කරනකම් මේ නරුමයෝ දැඟලුවා. ජැක්සන් ඇන්තනි මහත්මයාට කවුරුත් දුන්නේ නැහැ ශෝක දින හෝ එහෙම නැත්නම් ඒ අවශ්‍ය ගෞරවය. ජාතියේ ශෝකය රාජ්‍ය ගෞරවය ලැබුණේ නැහැ. මාලිනී පොන්සේකා මහත්මිය හෙළයේ නිලි රැජින ඇයගේ අසනීපයට හිටපු නායකයෙක් මේ රටේ මුදල් වියදම් කරලා තිබුණ ජනාධිපති අරමුදලේ. ඇය මේ යන්නට පෙරත් ඒ ගැන තමයි කතා කරේ මේ නරුමේ. ඒ විතරක් නෙමෙයි ඇයට ඊට කලින් හිටපු නායකයෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා දීලා තිබුණා. ඇය ජීවත් වෙන තුරා මේ කරුණු දෙක තමයි සඳහන් කරන්නේ. ඇය ජීවතුන් අතර ඉද්දි ඇයට ජනාධිපති අරමුදලෙන් දීපු මුදල පිළිබඳව කතා කරලා අවසානයේ ඇයට රාජ්‍ය ගෞරවවත් ශෝක දිනවත් ලැබුණා. හෙළේ නිලි රජින. කිසිම කෙනෙක් මාලිනී පොන්සේකා මහත්මියගේ ඒ අභිමානවත් කීර්ති නාමයට අභියෝග කරන්නේ නැහැ සිනමා ශාස්ත්‍රයේ. නමුත් එහෙමයි මේ මාලිමාවේ අනුගාමිකයෝ ඇයට කතා කරේ. ලතා වල්පොල මහත්මිය ගීත කෝකිලාවිය. ඒක තමයි ඇයට ලැබුණු අන්වර්ථ නාමය. ඇයට කිසිම ගෞරවයක් ලැබුණේ නැහැ. මොකද ඔබ මේ රටට කිසිම සේවයක් මොන සේවයක් කරත් වැඩක් නැහැ. ඔබ මාලිමාවට කඩ යනවා නම් මාලිමාවේ අනුගාමිකයන් නම් විතරයි ඔබට මේ මාලිමාව අනුග්‍රහය දක්වන්නේ. යුපුන් අබේකෝන් දුවනකම් හොඳයි. යුපුන්ට තියෙන මතය ප්‍රකාශ කරාට පස්සේ කෙටුදුන දාවර සූර්යා ලංකාව බිහි කරපු දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා. ඔහුගේ අදහස ප්‍රකාශ කරාම ඔහු දේශද්‍රෝහියෙක් වුණා. ඒ නිසා මේ රටේ කවදාවත් තිබුණ නැති තත්ත්වයක් මේක. පුනරුද්දේ කියලා වඩා හොඳ දේශපාලන සංස්කෘතියක් හදනවා කියලා නරුම මානසිකත්වයක් මේ රටේ හදලා තිබෙනවා. හැබැයි පුදුම වෙන්න දෙයක්වත් නැහැ. මේ රටේ දේශපාලන මණ්ඩලයක් විසින් මිනිස්සු මරනවා ඉවත් කරනවා කියලා තීන්දුව අරගෙන තමන්ගේ සන්නද්ධ ව්‍යාපාරයට කියලා ඒ මිනිස්සුගේ මූණු කුඩු වෙන්න වැඩ තියපු දේශපාලන ව්‍යාපාරයක් පිටිපස්සේ තමයි මේ අනුගාමිකයෝ ඉන්නේ. විජේ කුමාරතුංග, සායරික ගෝමස්, ප්‍රේමකීර්ති දල්විස් ඝාතනය කරේ මේ දේශපාලන ව්‍යාපාරය විසින් තමයි. ඒ දේශපාලන ව්‍යාපාරය බිහි කරන පැටව ඔවුනුත් අර වගේම නයි පැටව තමයි.
අර අලගිය වන්න මුඛවැටතුමා සුභාෂිතයේ කියලා තියෙන අර කුරුරු රුදුරු මිනිසුන්ගේ මුළු සියලොගේම විෂය කියන අපිට මතක් වෙනවා. මේ සියලොගේම විෂ තියෙන මිනිස්සු අපි අතර සැරිසරන මනුස්ස වේසෙන් කියලා මතක් වෙනකොට අපිට කනගාටුවක් සහ බයක් දැනෙනවා ඇත්තටම. මෙහෙම සමාජයකද අපි ජීවත් වෙන්නේ කියලා. ඒ නිසා මාලිමාවේ ලිට්මස් පරීක්ෂාවෙන් ඔබ හෙට දිනේ සමත් වෙනවා නම් රතු පරීක්ෂණයෙන් සමත් වෙන ඔබ හෙට රතු පාට නම් විතරයි ඔබට රාජ්‍ය ගෞරවය හෝ ශෝකය පළ කිරීම ශෝක දින ලැබෙන්නේ සහ අවශ්‍ය ගෞරවය ලැබෙන්නේ නැත්නම් ඔබට ලැබෙන්නේ අපවාද. ඒ සඳහා සූදානම් වුණු අශික්ෂිත මිනිස්සු කණ්ඩායමක් මේ ආණ්ඩුව පිටිපස්සේ සමාජ මාධ්‍යවල ගොඩ ගැහිලා ඉන්නවා. ඒ නිසා නන්දා මාලිනී මැතිණියට අවශ්‍ය ගෞරවය මේ රටේ ජාතියේ ගෞරවය අපේ ජාතික වස්තුවක්. ඇයට අපි පුද කරන අතරෙම මේ නිග්‍රහශීලී ක්‍රියාවලිය පිළිබඳව අපි මාලිමා ආණ්ඩුවටත් එහි සමාජ මාධ්‍ය අනුගාමිකයන්ට චෝදනා කරනවා. රටේ ඉන්නවා බලයට ආපු කණ්ඩායමක් Tamanට උදව් කරන තමන්ගේ වේදිකාවට නැග්ගොත් ඔබට CID ඩිරෙක්ටර්කම දක්වා වුණත් යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔබට ශේෂ්ත්‍රයේ තමන්ගේ ශේෂ්ත්‍රයේ හුඟක් දුර යන්න පුළුවන් ආණ්ඩුවේ වේදිකාවට නැග්ගොත්. හැබැයි ඔබ ආණ්ඩුවට විරුද්ධ වෙන්න ඕනේ නැහැ. ඔබ ආණ්ඩුවේ ගුණ ගැව්වේ නැත්නම් ඔබ මොන කලාකාරයෙක් වුණත් මොන කලාකාරණයක් වුණත් සකල කලා වල්ලභ නෙවෙයි හෙළනිරි රජින නෙවෙයි ගීත කෝකිලාවේ නෙවෙයි කවුරු වුණත් ඔබ ඇවිල්ලා ද්‍රෝහියෙක්. ඔන්න ඔය තත්ත්වය තමයි රටේ ඇති වෙලා තියෙන පුනරුදය.